ඔය ළමයි කොහොමද හැමෝටම සුබ දවසක්. ඉතින් මේ තියෙන්නේ මේ 2015 Nissan Petrol Y62 එකක්. ඉතින් මේකේ සෙන්සර්ස් වැඩ කරන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්න රිවර්ස් එකට දාලා. මේ බලන්න රිවර්ස් එකට දාපුවම සෙන්සර්ස් වැඩ කරන්නේ නැහැ. හරි. මේකේ කියන්නේ මේකේ අනිත් ඒවා වගේ සෙන්සර්ස් වලට වෙනම බටන් එකක් මොකක් දෙන්නේ නැහැ. හරි. සෙන්සර් වැඩ කරනවා නම් මෙතනින් යනකොට සෙන්සර්ස් පෙන්නනවා. දැන් අපි වාහනේ මේ මම මේව කරලා තියෙන්නේ. ඩ්‍රයිව් එකට දැම්මත් මේකේ සෙන්සර්ස් වැඩ කරන්නේ නැහැ. හරිද? මේ කැමරා ලයින් වලට ගිහලා අපිට ඕන නම් මෙතන බලන්න පුළුවන් මේ පාක් ගයිඩ්. මේ ගයිඩ් සෙට් එක. හරි. හරි. එන්න මෝඩ් එකේ තියෙන්නේ. ඉතින් මම දැන් මේකේ ස්කෑන් එකට ගහලා තියෙන්නේ. මම බලමු මේකේ මම කෝඩ්ස් ටික චෙක් කරන ගමන් තියෙන්නේ. ඔයාලට පෙන්නනවා. රිපෝට් කෝඩ් එකට යන්න. හරි. ඔයාලට පේනවා කෝණ සෙන්සර් රයිට් එක. හරිද? කෝණ සෙන්සර් රයිට් එක පෙන්නනවා. මේකෙත් කෝණ සෙන්සර් එකම තමයි පෙන්වන්නේ. හරිද? එතකොට රියර් රයිට් එකත් පෙන්වනවා. සෙන්ටර් සෙන්සර් රියර් රයිට්. මේකේ පෙන්වනවා ෆ්‍රන්ට් රයිට් ෆ්‍රන්ට් ලෙෆ්ට් ෆ්‍රන්ට් රයිට් ෆ්‍රන්ට් ලෙෆ්ට්. අපි බලමු මේක ක්ලියර් කරලා. මෙතන මේ කරන්ට් එකේ පෙන්වනවා රෙඩ් කෝඩ් එකේ සෙන්ටර් සෙන්සර් එක. මේකේ බලමු read data stream එකට ගිහිල්ලා බලමු data වල මොන වගේ ප්‍රශ්නයක්ද පෙන්වන්නේ මේ live data ටික මේ port code එක clear කරලා බලමු මේවත් බැලුවා ඔයාලට පේනවා කෝණ සෙන්සර් ඒ කියන්නේ rear left එක මේ rear left එක ඊපස්සේ rear right එක rear right එක rear left එකයි rear right එකයි දෙකම පෙන්වනවා. සමහර විට මේකේ වයර් හනස් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. බලමු වයර් හනස් ගහලා නැද්ද කියලා. හරි. සමහරක් වෙලාවට මේ බෆර් එකම ගලවන්න ගියාම මේක වයර් හනස් ගහන්න නැතුව යවනවා. ඒකම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් මේකේ. හරි. බලමු. වාහනේ පිටිපස්සට ආවා. වාහනේ පිටිපස්සට ආවම ඔයාලට පේනවා සොකට් එක හරියට ගහලා නැහැ. මේකේ සොකට් එක සම්පූර්ණව වැරදි විදිහට තමයි ගහලා තියෙන්නේ. මට ඒක ඔයාලට පෙන්නන්න. වාහනේ ස්ටාර්ට් කරලා යමයි මේ කස්ටමර්ස් ලා මචං කොහේ හරි ගිහිල්ලා මොකක් හරි මේ බෆර් මොන හරි ගලවලා මේක ගලව පාරවල පේන්න තියෙනවා. ගලවලා මොන හරි කරගෙන ඉලා ඊට පස්සේ සෙන්සර් වැඩ කරන්නේ නැහැ. උඹ බලපන් සෙන්සර් එකේ වෙලා තියෙන වැඩි ඈ. දැන් කිව්වනේ සෙන්සර් එක දැක්කම දන්නවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හරි. මේ බලහල්ලා සෙන්සර් එක ගලවලා හරියට ගහලා නැහැ මේ. මේ බලහල්ලා හරියට සෙන්සර් එක ගහලා නැහැ. මේ පේනවා බාගෙට වැදිලා තියෙනවා. මේක ගලවලා ඉවරලා ගහන්න ඕනේ. මේක පින් එක කැඩලත් දන්නෙත් නැහැ. හරි. උන් ළමයි මම සෙන්සරේ වයර් සොකට් එක හරියට ගැව්වා. විද්දේ සයිලන්සර් එක බං වදිනවා බං. මොගුවේවත් අත ඇදුනාම සයිලන්සරේ ටයි. කෙලවිලා යනවා. අන්නවා වැඩේ ඉවරයි. එනවනේ සොකට් එක හරියටම ගැව්වා. බලමු ඉස්සරහට ගිහලා මොකක්ද අත්ත කියලා. උන් වාහනේ ස්ටාර්ට් කරගන්න ඕනේ. මම මේකේ කෝඩ් ක්ලියර් කරනවා. හරි. මොකද මම දන්නවා දැන් මොකද්ද තිබි ප්‍රශ්නේ කියන එක. හරි. මම කෝඩ් එක ක්ලියර් කරා. කම්ප්ලීට්. දැන් ඔයාලට බලා ගන්න ඕන කිසිම කෝඩ් එකක් මේකේ නෑ දැන්. හරි. හරි. මම කම්යුනිකේෂන් එක දුන්නා. please wait. import code. no details no is detected. හරි. කමන්න ඩිටෙක්ටර් නැති වුණාට කමන්න. දැන් මම දන්නවා මේක ලෙඩේ. හරි. ආවද දෙන්න. මම බලන්න සෙන්සර් වැඩ කරනවා මේ. ඩ්‍රයිව් එකට දැම්ම ඩ්‍රයිව් එකේ සෙන්සර් වැඩ කරනවා. ෆ්‍රන්ට් එක. සාබේ. සෝය රෝ මින්නේ. මම බලන්න සෙන්සර් වැඩ කරනවා මේ. අයියෝ. හරි. සෙන්සර් වැඩ කරනවා. ඉතින් මම මේ කියන්නේ මචං මේවා මචං මේ කියන්නේ මේවා ටිකක් මේ
තමන්ගේ ජීවිතේට මේවා වෙන අත්දැකීම්. මොකද දන්නවද මේ කස්ටමර්ස්ලා එහෙට මෙහෙට ගියාම මචං මේ කියන තැන් වලින් ඒ කරන දේවල් ගැන කස්ටමර්ලා ඇත්තටම දැනුවත් නැහැ. හැබැයි මචං කරන එක හරියට කරන්නේ නැති වුණාම ඔය වගේ පොඩි ප්‍රශ්න එනවා. ඉතින් මේ පොඩි ප්‍රශ්නයක් වුණාට මේකට මචං අපි චෙක් කරන්නේ. චෙක් කරලා ඉවරලා තමයි මේක හරියන්නේ. ආ? සුවේ මෙන්න රෝ. ආයිවා. ආල් මෙන්න. ඕකේ සකල්. ඉතින් මේ කියන්න ඕනේ ඒක තමයි මේ මොකද්ද මචං? කලාස්. සකල්. මට කියන්න ඕනේ මේ අපි කරන වැඩේ හරියට කරා නම් මචං තව මිනිස්සෙක්ට මේ වගේ මේක දෙපාරක් හදන්න ඕමනා වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මම මේ කියන්නේ. මේක කොහෙන් කරන් දැන් මේ රටවල් වල වුණත් මචං ආයේ මේ මොනවද මෙච්චර මේ ප්‍රොෆෙෂනල් කියලා මගුලක් නැහැ. කරන එක හරියට කරනවා කරන්නේ නැති එක හැමදාම එකම විදියට තමයි. ඒක නිසා මචං අපි දෙයක් කරනකොට හරියට කරා නම් තව කෙනෙක්ට මේක එහෙම කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ජය වේවා.